ලංකාවේ තියෙන ලස්සනම මන්දිරයක් ඇතුළේ ඉතාමත් බියකරු රහස් හැංගිලා තිනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඝන මීදුමෙන් වැහුණු හපුතුලේ තන්ගමලේ මහා රක්ෂිතය මැද පිහිටලා තියෙන ඇඩිසන් බංගලාව. මේක නිකම්ම මන්දිරයක් නෙමෙයි. අවුරුදු 90ක් තිස්සේ කාටවත් ඉසඳන්න බැරි වුණු අභිරහස් ගොන්නක්. මේ මහා මන්දිරය හදලා තියෙන්නේ සර් තෝමස් විලියස් කියන බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විසින්. මේ බ්‍රිතාන්‍ය ජාතිකයා මේ වගේ හුදකලා තැනක මෙච්චර විශාල මන්දිරයක් හැදුවේ ඇයි? ඔහු කාගෙන්ද හැංගිලා හිටියේ? අපි අද යමු මේ මන්දිරය ඇතුළටම. 1931 වසරේ සර් තෝමස් විලියස් මේ මන්දිරය හදන්න තෝරගත්තේ මිනිස් වාසයෙන් තොර ඉතාම හුදකලා තැනක්. ඒ කාලේ මේ හරියට පාරවල් තිබිලත් නැහැ. ඔහු එංගලන්තයේ විශේෂ ගල් සහ උපකරණ ගෙනල්ලා මේක හැදුවා කියලා තමයි සඳහන් වෙන්නේ. මොහු මේ නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ උපන් ගම සිහි වෙන්න. හැබැයි පුදුම දේ තමයි ඔහු මේ මන්දිරය ඇතුලේ ගත කරපු ජීවිතය. ඔහු ඉතාමත් සැකසහිතව සහ බියකින් ජීවත් වුණ බව කියවෙනවා. ඔහුට ඕන වුණේ මුළු ලෝකෙම වෙන් වෙලා ඉන්න. මේ මන්දිරයේ වාස්තු විද්‍යාව හරි පුදුමයි. මේ ඇති ජනෙල නිර්මාණය කරලා තියෙන්නේ වන්නේ පෙනුමක් එන විදිහට. ඒ කියන්නේ ඇතුලේ ඉන්න සර් තෝමස්ට එළියේ ඉන්න හැම කෙනෙකුම පේනවා. හැබැයි එළියේ ඉන්න කාටවත් ඔහු ඉන්න තැනක් පේන්නේ නැහැ. ඒ වගේම තමයි මෙහි ඇති ඕක්ලි පඩිපෙළ. මේ පඩිපෙළ නිර්මාණය කරලා තියෙන්නේ කවුරු හරි අඩියක් තිබ්බොත් මේ මුළු මන්දිරයට මේ සද්ද ඇහෙන විදිහට. මේක මාලිගාවක්ද? නැත්තම් සුඛෝපභෝගී බන්ධනාගාරයක්ද? අදටත් මේ බංගලාවේ උඩුමහලේදී සමහර කාමර සාමාන්‍ය ජනතාවට තහනම්. ඒ දොරවල් පිටිපස්සේ සර් තෝමස්ගේ පෞද්ගලික බඩු බාහිර ආදිය අදටත් ඒ විදිහටම තියෙනවා. සමහර රාත්‍රී කාලවලදී මේ හිස් මන්දිරය ඇතුලේ පියානෝ වාදනයක් ඇහෙන බවත් සර් තෝමස්ගේ ආත්මය මේ බිත්ති අතර සැරිසරන බවත් ගම්වාසීන් පවසනවා. පල්ලියට අයත් පූජකවරුන් මෙහි නිහඬතාවය රැකීමට උත්සාහ කරන්නේ මේ අద్భుත ශක්තිය නිසාද? ඇඩිසන් බංගලාව කියන්නේ උදේ ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි. ඉතිහාසයේ අගුරු දෙමු පරිච්ඡේදය. මේ ඇඩිසන් බංගලාව ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න.